අපි දැන් බලමු ඩිරෙක්ට් ස්පීච් කියලා කියන්නේ මොකක්ද කියන එක. ඩිරෙක්ට් ස්පීච් කියලා කියන්නේ මොකක්ද කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඍජු කථනය නැත්නම් ප්‍රකෘති කථනය කියලා කියනවා. මෙන්න මෙහෙමයි කතාව. අපි මෙන්න මෙහෙම නිමල් හරි ඊට පස්සේ ඉන්නවා කමල් කියලා කෙනෙක්. මම මෙතන ඉන්නවා නුවන් කියලා කෙනෙක්. right නිමල් කියලා මෙයා කියනවා මෙන්න මෙහෙම. I am hungry. යා කියනවා hungry මට බඩගිනි. I'm hungry කියලා කමල්ට කියනවා. නිමල් කමල්ට කියනවා I am hungry කියලා. right එතකොට කමල් කියලා යා දිහාලුවා. නුවන්ට කියනවා මෙන්න මෙහෙම. කොහොමද කියන්නේ? නිමල් said මල් කිව්වා I am hungry. නිමල් කිව්වා I am hungry. නිමල් කිව්වා මට බඩගිනි. නිමල් කිව්වා මට බඩගිනි. එතකොට නිමල් කමල්ට කියන්නේ I am hungry කියලා. කමල් ගිහිල්ලා නුවන්ට කියන්නේ නිමල් said I am hungry. නිමල් කිව්වා මට බඩගිනි. ඒක නේ හරි අමුතුයි. ඒ කියන්නේ මොනවා හරි දෙයක් බලාගෙන කියනවා වගේ. ඔව් මෙන්න මේකට තමයි ඩිරෙක්ට් ස්පීච් කියන්නේ. කවුරු හරි කෙනෙක් තව කෙනෙකුට කියන දෙයක් ඒ කෙනා ඒ විදිහටම කියනවා ඒ වචන පාවිච්චි කරලා තවත් කෙනෙකුට කියනවා නම් අන්න ඒකට අපි කියනවා ඍජු කථනය. කෙලින් කතාව. ප්‍රකෘති කථනය. ඩිරෙක්ට් ස්පීච්. This is only used in written English. මේක තමයි ලියනකොට විතරයි පාවිච්චි කරන්නේ. And also you can see inverted commas. මෙන්න මේ වගේ inverted commas වලට දකින්න පුළුවන් ඩිරෙක්ට් ස්පීච් වල. ඩිරෙක්ට් ස්පීච් වල මේ වගේ inverted commas වලට දකින්න පුළුවන්. එහෙනම් ඩිරෙක්ට් ස්පීච් කියලා කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි වෙන්නේ නැති කවුරු හරි කෙනෙක් තව කෙනෙක්ට කියන ඒ කෙනා ඒ විදිහටම ගිහිල්ලා තවත් කාට හරි කියනවා නම් ඒක තමයි ඩිරෙක්ට් ස්පීච් කියන්නේ.